ස්තුතියි. මුලසනේ ඉන්න සනපල මුලසනේ ඉන්න සනපල සහෝදරය ඇතුළු අනිත් සහෝදරයන්ගෙන් එක සහෝදරියක් කියනම එක සහෝදරියකින් අවසරයි. අද මේ දිනේ මම ආවි ගාල්ලේ ඉඳන් කොළඹ එන ගමන් මම කවියක් ලිව්වා. මම හිතුවා අද එතනින්ම පටන් ගන්න එක හොඳයි කියලා. මගේ මාතෘකාව ස්ත්‍රිය සහ පන්ති අරගලේ නැවත කියවමු. මගේ අත තාමත් 3-5 සුවඳයි. උදේ 3ට නැගිටලා සතියක රෙදි හොදලා වනලා දරුවන්ට උයලක් තියලා යාවේ. මන් දන්නවා සකපෝරුව සීරෙන හඬ අනුව අනුනාද වෙන හදවත් ඇති මැටි සුවඳ ගෑනුන්න. ඇඳුම් මහන මැෂින් වල කොටසක් වෙච්චි ලාභ විලෙවුන් සුවඳ ගෑනුන්න. තේ සුවඳ ගෑනුන්න. දහඩිය සුවඳ ගෑනුන්න. නිෂ්පාදන මාධ්‍යය වෙනස් වුණා. මොකක් වුණත් වෙනස එකයි. වෙහෙස එකයි. මහන්සිය එකයි. බැටුප එකයි. ඒක හොඳටම කුඩයි. ගෙදර බිත්ති 4 ඇතුළෙත් අපි හැමෝම හැමතිස්සෙම වැඩ. දවස් දෙකට කැඩෙන්නේ එළිය වැඩටයි ගෙදර වැඩටයි. මම දැන් මෙතන ඉන්නේ හැම ගැහණියන්ගෙම කළු පාට හෙවණැල්ල හැටියටයි. මගේ කරේ තියෙන සාටකය රතු පාට වෙලා තියෙන්නේ ඒ හැමෝගෙම ලේබලින් කියලා හිතන්න. අරගලයේදී විප්ලවයේදී විතරක් නෙවෙයි මාස් පතා ලේ හලහලයි අපි වැඩ කරන්නේ. දාඩිය විතරකුත් නෙවෙයි. ඒ නිසා අද අපි ඔසවන රතු කොඩියේ බර දරන්නේ පුරුෂ අතක් ස්ත්‍රී අතක් නෙවෙයි. ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැති කම්කරුවෙකුගේ අතක් බව හිතන්න. අගේ විප්ලවයේ පන්තියට විමුක්තිය උදෙසා පමණක් නෙවෙයි ස්ත්‍රියටද විමුක්තිය උදෙසාය. මොකද අද ඇයට මැයි දිනේට පාරට එන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැති හින්දා. ආදරේ නාමයෙන් ගෙදරදී අයව සූරාකන පිරිමි තවදුරටත් ඕනේ නැති නිසා. ඒ හින්දා මම කියනවා ස්ත්‍රී විමුක්තිය නැති තැන සමාජවාදය කියන්නේ අංග විකල දරුවෙක්. ඉතින් ඇගේ හඬ ඔහුගේ හඬට අඩු නෙවෙයි. ඇගේ සටන ඔහුගේ සටනට පිටුපසින් නෙවෙයි. මං අහන්නේ ස්ත්‍රී පුරුෂ වෙනසක් ભેදයක් නැතුව පන්තිය එකට නැගිටින දවස කවදාද කියලා. මං කැමති ඒ දවස අද කියලා ඔබ කියනවා. මං ආපහු මගේ මාතෘකාව මතක් කරන්නම්. මගේ මාතෘකාව තමයි ස්ත්‍රිය සහ පන්ති අරගලය නැවත කියමු. ඉතින් මං කැමති ඒ කවිය තමයි ඇත්තටම මට කියන්න තියෙන කතාවක්. උදේ මම ලියපු කවියම තමයි මට කියන්න තියෙන්නේ. මං හිතන්නේ අපි අද ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා ලෝකෙ පුරාම. අපි එක දවසක මුළු ලෝකෙම අපි එකට සමරන එක දවසක් තියෙනවා නම් මං හිතන්නේ අද දවස. ඒක අපි දිනාගත්ත හැටි සර්ණපාල සහෝදරයා මතක් කරා. ඒ වගේම ඒ සටන ඉදාට වඩා අදට අවශ්‍ය ඇයි කියන තැනට අපි වරගෙන ආව බුදු ජයවර්ධන සහෝදරයා. ඉතින් මම කතා කරන්න හිතුවේ ඒ සටනේ ස්ත්‍රීනුත් ඒ අභිමානවත් සටනේ ස්ත්‍රීනුත් කොටස්කරුවන් බව කොටස්කරුවන් විය යුතු බව කොටස්කරුවන් කරගත යුතු බව අවධාරණය කරන්න. අතරම කිව්වොත් ස්ත්‍රීවාදී සමාජවාදී කෙනෙක් හැටියට මම කියන්න කැමතියි මේ දෙක දෙපැත්තක තිබුණොත් ඒක අපි පන්තිය බෙදා ගැනීමක්. දැන් පන්තිය බෙදෙන එක ඔය ෆ්‍රැග්මන්ටේෂන් කියන එක අපේ කම්කරුවන්ට තියෙන ලොකුම මේ හුනියමක්. හැම තැනම එහෙම තමයි. අපි බෙදෙනවා. අපි ගැහැණු පිරිමි කියලා බෙදෙනවා. එතකොට එකම ක්ෂේත්‍රයක වැඩ කරන දැන් අපි ගත්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් එහෙම කම්කරුවෝ කැඩෙනවා. වෛද්‍ය වෘත්තිකයෝ වෙනයි, සුළු සේවකයෝ වෙනයි, හෙදියෝ වෙනයි. මෙහෙම කරලා කම්කරු පන්තිය කඩලා තියෙනවා. මේක මේ පද්ධතිය විසින් කරපු දෙයක්. අපිට අපේ පන්තිය බෙදලා තියෙන තාක් උන්ට ලේසි. ඉතින් ඒ හුනියමට අපි අහු වෙලා තියෙනවා. කම්කරු පන්තිය හැටියට. ඒතකොට ස්ත්‍රී පුරුෂයා හැටියටත් වගේම අර කිව්ව විදිහට එහෙම. දැන් උදේ වැඩට එන මිනිස්සයාට වැඩ කරන්න එන මිනිස්සයාට අර කෝච්චි සීසන් එකේ හරි නැත්නම් අපේ අඩු මිලම
ප්‍රවාහනේ තියෙන කෝච්චිය නිසා බොහෝ අය කෝච්චිය වැඩට එනවා. හවසට වැඩ ඇරලා ගෙදර යන්න යනකොට කෝච්චිය ස්ට්‍රයික්. එතකොට කම්කරු පන්තිය අතරෙම අභ්‍යන්තර ගැටුමකට යනවා. එතකොට මේක තමයි අපේ අරගල වලට අද වෙලා තියෙන්නේ. අපේ රටේ බැලුවත් එහෙමයි, ලෝකේ බැලුවත් එහෙමයි. අපේ පන්තිය අපි ලෝකෙම කම්කරු පන්තිය එකතු වෙන්න කියලා. අපිට මේ එක යුනයිට් කියන එක තමයි අපේ අදහස තියෙන මුළු ලෝකෙම එකට. හැබැයි අපි කරලා තියෙන්නේ රටින් රටට බෙදිලා ආයතනෙන් ආයතනයට බෙදිලා ගෙදරක් ඇතුලේ බෙදිලා අපේ වැඩ ටික කර දවසේ ජීවිතය වැය කරනවා අපේ සූරා කන්නන්ට අපි අහු වෙන එක තමයි අපි හැමදාම කරලා තියෙන්නේ. එතකොට මෙහෙම තමයි අපේ අරගලය අපි වෙන් කරගෙන තියෙන එකේ ඒක හදලා තියෙන්නේ පද්ධතිය විසින් පවතින පද්ධතිය විසින්. නමුත් අපි ඒකට අහු වෙලා තියෙනවා. ඒක අපි කඩා ගන්න ඕනේ. අපේ අතුලෙන් අපි ඒක වෙනස් කර ගන්න ඕනේ. එහෙම වෙනස් නොකරන තාක් අපිට පුළුවන් අපේ බෙදීම් වල ඇතුලේ ඉන්න. ඒතකොට ඒ නිසා තමයි මම කියන්නේ ස්ත්‍රීවාදී අරගලය එක පැත්තකත් අපේ පන්ති අරගලය තව පැත්තකත් තිබුණොත් ඒක සාර්ථක අරගලයක් වෙන්නේ නැහැ. සහ ඒක අපි අපේක්ෂිත ප්‍රතිඵල අපිට ලැබෙන්නේ නැහැ. ස්ත්‍රියකට විමුක්තිය ලබන්න බෑ පන්තිය විමුක්තිය ලබන තාක්. ඒ වගේම පන්තිය විමුක්තිය ලබනවා කියන අදහසින් අපි එකට එකතු වෙනවා නම් අපි අය ස්ත්‍රියගේ ප්‍රශ්නය අයින් කරන්න ඕනේ නැහැ. ඒ නිසා දැන් ක්ලාස් කියන කොන්ෂස්නස් එක තියෙනවා අපේ පන්ති මේ කම්කරු ව්‍යාපාරය ඇතුලේ මිනිසුන්ට. හැබැයි ජෙන්ඩර් කියන සවිඥානිකත්වේ නැහැ. ඒ වගේම ජෙන්ඩර් පැත්තෙන් අරගල කරන අයට ඒ ජෙන්ඩර් පිළිබඳ සවිඥානිකත්වය හොඳටම තියෙනවා. හැබැයි ක්ලාස් කියන පන්තිය කියන සවිඥානිකත්වේ නැහැ. එතකොට ඒ නිසා ඒ අරගල හරසුන් අරගල අර්ථයක් නැති අරගල විදිහට තමයි මට පේන්නේ. මම තේරුම් ගන්න. ඒ නිසා අපි හිතන්න ඕනේ. ඉතින් ඕකෙන් තමයි ජාතිය පැත්තෙන් ගත්තා. ජාතිය විදිහට බෙදලා අපි කම්කරුවා කොච්චර බෙදනවද? එතකොට ඒ ජාතික ප්‍රශ්න අපි අතර ඇති වෙන ජාතීන්ගේ ගැටලු අපි අතර ඇති වෙන්නේ ඒ අනවශ්‍ය ප්‍රශ්න අපි අතර ඇති කරගන්නේ මේ අපේ තියෙන ව්‍යාජ සවිඥානිකත්වයන් නිසා. ඒ නිසා අපි කම්කරු පන්තිය හැටියට මේ කියන ව්‍යාජ සවිඥානිකත්වයන් වෙනුවට පන්ති සවිඥානිකත්වය හරියට අවබෝධ කරගත්තොත් අපේ ප්‍රශ්නයට අපේ විසඳුමට අපිට යන්න පුළුවන්. අපේ ප්‍රශ්නය එක්ක අපිට අපේ ප්‍රශ්නෙන් ගැලවෙන්නේ කොහොමද කියන කාරණාවට අපිට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් අද ඔබට අදහසක් දෙන්න කැමති වෙනවා. ඒ වගේම දැන් ස්ත්‍රියගේ ප්‍රශ්නය ගත්තොත් එහෙම ස්ත්‍රීන් ඇයි අද මෙතන නැත්තේ? සහ කම්කරු ව්‍යාපාරය ඇතුළේ ස්ත්‍රීන් සක්‍රිය නොවෙන්නේ ඇයි? කිව්වොත් එහෙම නැත්නම් අපි ගත්තොත් දේශපාලනයේ කාන්තාවන් නැත්තේ ඇයි කියන ප්‍රශ්නය වගේ එකකට අපි ආවොත් එහෙම අපි දන්නවා ඒකට එක හේතු තියෙනවා. එක හේතුවක් නෙවෙයි විවිධ හේතු තියෙනවා. ඒ විවිධ හේතු අපි කොහොමද තේරුම් ගන්නේ? එකක් තමයි මේ ඇති කරලා තියෙන සංස්කෘතිය. අපිව හදලා තියෙන සංස්කෘතිය අපිව නිර්මාණය කරලා තියෙන විදිහ. අපි ඔක්කොම එක විදිහට බිහි වෙනවා මිනිස්සු හැටියට. හැබැයි අපි ගැහැණු පිරිමි කියලා වෙන් කරලා හදලා තියෙනවා. එතකොට ගැහැණුන්ට අයිති නැති කාර්යයක් හැටියට දේශපාලනය දීලා තියෙනවා. විශේෂයෙන් අපේ වගේ පෙරදිග සංස්කෘතිය ඇතුලේ මේක හරිම බහුල දෙයක්. එතකොට මේ වගේ සංස්කෘතික රාමුවක් සමාජ රාමුවක් ඇතුලේ හැදෙනකොට ගැහැණුන්ට දේශපාලනය කියන්නේ එයාගේ තේකෝප්පේ නෙවෙයි කියන අදහස මුල් බැසගත්ත සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් විශේෂයෙන් වාමාංශික දේශපාලනය ඇතුලේ සහ තව මෙහෙමත් කියනවා. දැන් අපි දාගත්තොත් එහෙම දැන් අපේ තියෙන පුරුද්ද තියෙන්නේ කාන්තාවන් දේශපාලනයට එන්නේ අර මේ ඩයිනස්ටි ඉන්ෆ්ලුවන්ස් එක කියන අපි කියන්නේ මේ පරම්පරාවේ අය දේශපාලනය කරපුවාම ඒගොල්ලෝ මැරුණාම ඒ හිස්තැන් පුරවන්න තමයි එන්නේ. කියන්නේ තාත්තා ආසනය කරනවා තාත්තා මැරුණාම පුතෙක් නැති නිසා දුවෙක් වෙනවා ආසනේ පාර ගන්න. මේ විදිහට තමයි ඒකතර අපේ ඇත්තටම පාර්ලිමේන්තුවේ අපි අනාදිමත් කාලයක් තිස්සේ හිටියේ ඔය කියන 76 අවුරුද්දක තිස්සේ හිටියේ ගැහණු 13ට එහා ගියේ නැහැ. හැබැයි දැන් මේ පාර එහෙම නොවෙන මේ නිර්ප්‍රභූ ගැහණුන් කියලා පිරිසක්පත් වුණා. එතකොට අර ගැහණු එක මිටට කියලා රැලි මාලාවක් ගිහිල්ලා එහෙම පත් කරගත්තු ගැහණු ප්‍රමාණය 13ට වඩා ඉහළ ගියා. හැබැයි දැන් ඇත්තටම මේ දේශපාලන වෙනස අපි ගත්තත් ලංකාවේ 76 අවුරුද්දකට පස්සේ ඒක නිර්ප්‍රභූ පාලනයක් විදිහට තමයි මුල් අවස්ථාවේදී අපි නෙවෙයි
මිනිස්සු අඳුනගත්තේ. මම හිතන්නේ කම්කරු පන්ති දේශපාලනයේ ඉන්න මිනිස්සුන් මේක හරියට තේරුම් ගත්ත වෙන්න පුළුවන්. නමුත් එළිය නිකන් කියවගත්තේ එහෙමයි. ලෝකෙත් අපේ දිහා බැලුවේ එහෙමයි. නිකන් වමේ ආණ්ඩුවක් හැදුනා වගේ එකක්. හැබැයි ඇත්තටම කිව්වොත් ඕනම ආණ්ඩුවක් අපි නිකන් දේශපාලනයේදී අපි දන්නවා නිකන් දින 100 තමයි ගාන. ඒ දින 100න් තීරණය කරනවා ඒගොල්ලෝ කොයි පැත්තටද යන්නේ මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් දැන් මම හිතන්නේ අපි දින 100 පහකල ගොඩාක් කල් ලැබිලා. ඒකෝ දැන් අපිට හොඳටම තේරෙනවා මේක මම ආණ්ඩුවක් නෙමෙයි ජවිපේ මේකේ මදේ හිටියා වුණා. එතකොට දැන් මේ ස්ත්‍රීන්ටත් වෙලා තියෙන එකම තමයි දැන් අපේ ස්ත්‍රී නායිකාවෝ යම් ප්‍රමාණයක් උයි සහ තවත් වෘත්තිකයෝ කාන්තාවෝ වෙච්ච එහෙම පිරිසක් අපි ඇවිල්ලා ඉන්නවා පාර්ලිමේන්තුවට. නමුත් ඒගොල්ලෝ ගොඩාක් ජෙන්ඩර් පැත්තේ වැඩ කරපු අය. ඇත්තටම මේ කම්කරු ව්‍යාපාරවල වැඩ කරපු අය ඉන්නේ බොහොම ටිකයි. වාමාංශික දේශපාලනයේ ඇත්තටම නිරත වුණා ඉන්නේ බොහොම ටිකයි. ගොඩක් ඉන්නේ වෘත්තික කාන්තාවෝ. හැබැයි ඒගොල්ලොනුත් මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා අපි විශ්වාස කරන ඒ කියන්නේ අපේ ප්‍රශ්න. දැන් කම්කරු කාන්තාවක් හැටියට මගේ ප්‍රශ්නේ ඒගොල්ලෝ නියෝජනය කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි දන්නවා අගමැතිතුමිය LOLC සමාගමේ කොටස්කාරණයක් කියලා පහුගිය දවසේ කෙලිදරව් වුණා. හැබැයි ශුද්‍ර මූල්‍ය අර්බුදය නිසා ලංකාවේ ගොඩාක් කාන්තාවෝ සියදිවි නසා ගන්න තැනටපත් වෙලා තිබුණා. හරි අසරණ වෙලා ඉන්නවා. ඒතකොට ඒ සටන්වල ඒගොල්ලෝ හිටියා. ශුද්‍ර මූල්‍ය පනත සම්මත වෙනවා මේ ආණ්ඩුව යටතේ. එතකොට එහෙම වෙන්නේ ඇයි කියන එක දැන් අපිට තේරෙනවා හොඳටම. ඒ කියන්නේ එළිය සටන්වල හිටියට ඇතුළේ ඉඳලා තියෙන්නේ සමාගම් එක. ඉතින් එතකොට පාර්ලිමේන්තුවේ යම් ගැටුම් අවස්ථා යනකොට ඒගොල්ලන්ට බනිනකොට ඒගොල්ලෝ බොරු කියනකොට අනිත් පැත්තෙන් බනිනකොට ඒගොල්ලෝ කියනවා මම ස්ත්‍රියක් ඒ නිසා මට බනින්න එපා කියලා. එතකොට අර ස්ත්‍රිය කියන එක ඒගොල්ලෝ පොල් කට්ටක් කරගන්න හදනවා හැංගි. මේ වගේ ව්‍යාජ ඒ කියන්නේ ඒගොල්ලෝ ව්‍යාජ සමාජවාදීන් විතරක් නෙමෙයි ව්‍යාජ ස්ත්‍රීවාදී. ඒක තමයි අපිට පෙන්නුම් කරමින් ඉන්නේ. දැන් මම කියමින් හිටියේ දැන් ඔය කාන්තාවුන් එක මිටට කියලා ගිහිල්ලා මිනිස්සු පහුගිය කාලේ කාන්තාවෝ ටිකක් ආවා එළියට මේ රැල්ලට ඇවිල්ලා ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ට සිද්ධ වුණේ අර මේ ව්‍යාජ ස්ත්‍රීවාදීන් සහ ව්‍යාජ සමාජවාදීන්ගේ ගැටයකට අහු වෙන්න තමයි ඒගොල්ලන්ට සිද්ධ වුණේ. මම කියන්න හැදුවේ ස්ත්‍රීන්ගේ දේශපාලනයට එන්න තියෙන බාධක අතරේ තව එකක් තමයි ඒක මම හිතන්නේ පිරිමින්ටත් අදාළයි. ඒගොල්ලෝ දේශපාලන ව්‍යාපාර වලට එකතු වුණාට පස්සේ ඒගොල්ලෝ පරිධියේ සෑහෙන්න වැඩ කරනවා. වැඩ කරාට පස්සේ මේ මොකද සෙන්ටර් එක මැද කරන්නේ වෙන පිස්සුවක්. එතකොට ඒගොල්ලන්ගේ තියෙන විශ්වාසය paludu වෙනවා. මම කියන්න හැදුවා එක මිටට ගැහණුන්ගේ විශ්වාසය කොච්චර දුරට දැන් අරුබුදයට ගිහිල්ලා තියෙනවද ඒගොල්ලෝ කොච්චර රැවටුණාද කියන එක. ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒත් එක්කම තව ප්‍රශ්නයක් තියෙනවා මේ ස්ත්‍රීන්ට දැන් විශේෂයෙන් වාමාංශික ව්‍යාපාරය ඇතුළේ හැම වැඩ කරපු ගොඩාක් ස්ත්‍රීන් අපේ වියපත් ස්ත්‍රී සහෝදරියන් එක්ක කතා කරනකොට ඒගොල්ලන්ගේ මට දැනගන්න හම්බ වෙන දේ තමයි සහ මට පේන දේ තමයි අපේ වාමාංශික ව්‍යාපාරය කියන්නේ පැරණිවම දසනවම කියන මේ අද දක්වා එන හැමෝම බොහෝ අය බොහෝ ව්‍යාපාර අර අධිරාජ්‍යවාදයේ හරි නැත්නම් ධනවාදයේ හරි මහා සතුරන් හැටියට බිග්ගෙනිමීස්ලා හැටියට ගත්තට පුරුෂාධිපත්‍ය කියන එක මහා සතුරෙක් හැටියට බාරගන්නේ නැහැ. හැබැයි ඇත්ත කතන්දරය අර තරම්ම සමහරවිට ඊටත් වඩා බිහිසුණු ඊටත් වඩා දැනෙන සුළු ස්ත්‍රියකට විශාල පීඩකයක් තමයි පුරුෂාධිපත්‍ය. සමහර විට නිකන් අපි කියන අර ඩබල් ඔපරේෂන් කියන එක අපිට දැනෙන දේ. කියන්නේ දැන් ස්ත්‍රියට දැන් එකම කම්කරු පන්ති ඇතුලේ ස්ත්‍රියට වෙනස් වූ ප්‍රශ්නයක් තිබේ. ඔව්. ඒක කොහොමද ඇති වෙන්නේ? අය දෙවරක් පීඩාවටපත් වෙන නිසා. එකක් තමයි අය මේක සූරා කන්නන් ධනපති පන්තියේ සමාගම් වල මේක ඇතුලේ පීඩාවටපත් වෙන අධිරාජ්‍යවාදයෙන් බැට කරනවා. මේ ඔක්කොම ඇතුලේ අය ගෙදර ඇතුලේ පිරිමියාගෙනුත් බැට කරනවා. එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම කම්හලක නම් අය නිකන් උදාහරණයකට ගත්තොත් කම්හලක සේවිකාවක් ඒ කම්හලේ සූරා කැම සිදු වෙන අතරේම කම්හලේ සුපර්වයිසර්වරයාගේ ලිංගික සූරා කැමකට ලක් වෙනවා. මම කියන්නේ ගාමන්ට් එකක් ගැන හිතන්න. එතකොට එහෙම වුණොත්
ඇගේ පීඩනය දෙවරක් වෙලා. එතකොට ඒ වගේ ප්‍රශ්න. ඉතින් මේ විදිහට ගතපුවාම මෙන්න මේ අර මම ඉස්සෙල්ලත් කිව්වේ මේ අර ව්‍යාජ සවිඥානිකත්වයෙන් බැහැර වෙන්න ඕනේ ඒ ස්ත්‍රියගේ ප්‍රශ්නය ගැන කන්සර්න් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ පුරුෂාධිපත්‍ය සම්බන්ධයෙන් අපේ වාමාංශික ව්‍යාපාරවල තිබුණු ඇල්මරුණු ස්වභාවය ඒගොල්ලෝ එක ගතපු නැති එක ගැන ස්ත්‍රීන්ගේ විශාල කනගාටුවක් විශාල අපි කියන්නේ කලකිරීමක් තියෙනවා. එතකොට මේ කාරණා නිසාත් අනිත් එක තමයි ඒකේ තව පැත්තක් තියෙනවා. ස්ත්‍රීනුත් අර ඒ කියන අර Tamanට ගැට ගහලා තියෙන ගලෙන් එළියට එන්න ගලවලා දාන්න කැමති නැතිකම තියෙනවා. ඒ කටුවටුන්ෙන් ගැලවෙන්න බැරිකම තියෙනවා. අර ස්ත්‍රීත්වය කියන එක විදිහක මේ කටුවටුන්නක් හැටියට අය දරාගෙන ඉන්නවා. අය හිතනවා ඒව හුරු කරලා තියෙනවා. ඇත්තටම ඇයට ඒකෙන් ගැලවෙන්න අපි ගත්තොත් තියෙන අවස්ථා සමහර ඒවා අය අතහැර ගන්නවා. පවුල නිසා, එක කරුණු නිසා අය ඒක මම නම් ඒකට සමාව දෙන්නේ නැහැ, දිය යුතු නැහැ. සහ අපිටත් මේ ප්‍රශ්න ඔක්කොම තියාගෙන අපි එළියට එනවා. මොකද කිව්වොත් එන්න වෙලා තියෙනවා, එන්න ඕනි වෙලා තියෙනවා. දැන් පුදුත් සහෝදරයා කිව්වා මේක ලේසියට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. ඒ නිසා ස්ත්‍රීන්ගේ පැත්තෙනුත් තියෙන ඒ ඇල්මනුණු ස්වභාවය, ඒ බැඳීම් වලින් ගැලවීමට තියෙන අකමැත්ත වගේ පුද්ගල සාධක, මනෝමූල සාධක ඉවත් කර ගනිමින් ඒ අය ඉස්සරහට එන්න ඕනි. වගේම අපේ කම්කරු ව්‍යාපාරය ඔවුන්ට අතදිගු කරගන්න ඕනේ. ඔවුන්ව මේ සටනට දායක කරගන්න ඕනේ. මොකද කිව්වොත් අපි දන්නවා දැන් මට ඉන්න කතා කරපු සහෝදරයා කියපු දේ තමයි ස්ත්‍රීන් තමයි වැඩිපුර මේ වැඩ කරන ක්ෂේත්‍රයේ ඉන්නේ කියන එක. එතකොට ඇත්තටම කිව්වොත් ඒ පිරිස නැතුව මේ කතිකාව හරීම මේ මොකද කියන අඩක් නෙමෙයි, ඊට වඩා සෑහෙන්න පොහොසත් නෑ මේක. ඒ කියන්නේ ගොඩක් දුප්පත් වෙනවා මේ කතිකාව දුප්පත් වෙනවා. ඒ වගේම අපේ සටනට තියෙන ජීවය නැති වෙනවා. ඒ නිසා ඔවුන්ව දායක කරගන්න ඕන කියන ගමම්ම ස්ත්‍රීනුත් අර මේ තමන්ගේ බැමි දිහාගෙන එළියට එන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. අපි ඇත්තටම කිව්වොත් ගොඩක් දැන් හරි ෆැෂන් කරනවා, ඒ දේවල් කරනවා. ඒගොල්ලන් අර සංස්කෘතික සීමාවන් නැතුව අපි ගත්තොත් අපේ අර තියෙනවානේ උඩ සිට බොලට දක්වා අඳින්න කියන සංස්කෘතික නියමයේ තියෙනවා. ඒක කඩනවා. ඒගොල්ලෝ ෆැෂන් කරනවා. හැබැයි ඒගොල්ලන්ට දේශපාලනය කිව්වොත් ඒකෙදි අර ඒ කියන සීමාවන් බිඳගෙන එළියට එන්න ඒගොල්ලන්ගේ ධෛර්යය මදි නෙවෙයි, උවමනාව මදි. ඉතින් ඒ නිසා මම මේ දෙපැත්තම කරුණු දෙක මෙතන එකට ගන්න උවමනා වුණා මට. ඒත් එක්කම දැන් ගත්තොත් එහෙම අපේ කම්කරුවාගේ ප්‍රශ්නය, අද දවසේ කම්කරුවාගේ ප්‍රශ්නය කියන එක මම හිතන්නේ අපි කිව්වා අර මම කල්පුවා අපි මුලින් හිතුවා මේක ලෝකේ දැක්කා මුලින් මේක වමේ ආණ්ඩුවක් කියලා. නමුත් අද වෙනකොට කම්කරුවාගේ දැන් හැමදේම මිල වැඩි වෙමින් යනවා. පඩිය විතරක් වැඩි වෙන්නේ නැති. ඒ වගේම අපේ නීති පවා වෙනස් වෙන සමහර ඒ කියන්නේ දැන් ඔය තනිකම්කරු නීතිය පිළිබඳ සාකච්ඡාව නැවත ගනිපු එක. ඊට පස්සේ මේ විදිහට ගත්තපුවාම සමහර IMF එකේ කොන්දේසි අපේ රටේ නීති බවට පත් වෙන්න පටන් ගන්න එක. ඒ වගේ ප්‍රශ්න එක්ක අපි ගොඩාක් ඒ කියන්නේ කලින් තිබිච්ච අර 76ටම වඩා සමහර වෙලාවට පීඩක ආණ්ඩුවක් යටතේද අපි ඉන්නේ කියලා හිතනවා රට ඇතුලෙන් ගත්තොත්. ඒ නිසා අර ලෝකෙම මේ රතු කොඩි දාන දවසේ අද දවසේ අපේ මේ කොළඹට අපි අද ආවා. අපේ පුංචි දූපතේ ප්‍රශ්නය කියන්නේ ලෝක මට්ටමින් කම්කරුවාගේ ප්‍රශ්නය තේරුම් ගන්න ගමන්ම දූපත ඇතුලේ ප්‍රශ්නය තේරුම් ගන්න, ඒ වගේම මේක ඇතුලේ ස්ත්‍රියගේ ප්‍රශ්නයක් තේරුම් ගන්න කියන එකට මම ඔයගලන්ගේ අදහස් කියන්නේ අවධානය යොමු කරමින් මම නිහඬ වෙන්න කැමතියි. හැබැයි මට අර සර්ණපාල සහෝදරයා කිව්වහම අර ඉස්සර අපි සාදුකින් පෙරණවුන් දැන් ඉතින් නැගිටියව කියලා අර අපිට හොඳ මේ ජීවයක් තිබුණා මෙහෙමයි පෙළපාලියක හරි මේ වගේ සම්මන්ත්‍රණයක රැස්වීමක වුණත් අපි සමාජලාට වෙන රටවල් වල ගියාම දකින්නවා නිකන් අර මේ ඒ සහෝදරයා කියපු කතාව ඇත්ත අපිට ඒවා ඕනේ ආපහු. මම ඒ නිසා තමයි ඒ සහෝදරයා එක කියපු නිසා තමයි මම අර කවියෙන්ම පටන් ගන්නවත් හිතුවේ මේ එහෙම ඕනේ අපිට. දැන් ඔය ලෝකේ සමහර රටවල් වල ගියාමත් මේ මැයිදිනේ මීට වඩා ලස්සනට කරනවා. ඒගොල්ලෝ එළියට බහලා නටනවා, කෑ ගහනවා, අර චෑන්ට් කියනවා, සටන් පාට කියනවා. අපේ එහෙම සංස්කෘතිය අපිට එහෙම එකක් තිබුණා. ඇත්තට මමත් අහලා දිනවා අපේ මේ අත්තම්මලා හැම මයි පෙළ පාලියට යන එක
ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ දවසේ විශාල දෙයක්, ජීවිතේ විශාල දෙයක් ඒ දවසේ. එතකොට ඒක දැන් අපේ නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා පොඩි මේ දෙයක් කරන්න අද මෙතන. දැන් මම නිකන් ඔයගොල්ලන්ට කියනවා මේකට සම්බන්ධ වෙන්න කියලා. මෙහෙම ඇඟිලි දෙක ගත්තොත් හිතන්න පොඩක් මාත් එක්ක මේක කරන්න අපි මේක කරමු අපි ඒක. හොඳ වැඩක්. මෙහෙම ඇඟිලි දෙක ගන්න කියලා මම කියනවා මේක ගැහණියෙක් මේක පිරිමියෙක් කියලා හිතන්න. හැබැයි අපි දෙන්න මේ අපි එකම පන්තියේ වුණාට එකම එක්කෙනෙකුගේ අත්ක ඇඟිලි වුණාට අපි බෙදිලා ඉන්නවා. හැබැයි අපි මෙහෙම එකට එකතු වෙන්න ඕනේ කියලා මම කියනවා මේක කරන්න. ඊට පස්සේ දැන් අපි ජාතින් විදිහට බෙදිලා ඉන්නවා නම් පන්තිය ඒගොල්ලොත් එකතු කරගන්න. ඊට පස්සේ අපේ ක්ෂේත්‍රය ඇතුලේ අපි වැඩ කරන පන්තිය 2ට 3ට 4ට 5ට බෙදලා ඉන්නවා නම් ඒගොල්ලොත් එකතු කරගන්න. ඒ කියන්නේ වෛද්‍යවරු, සුළු සේවකයෝ, හෙදියෝ ඔක්කොම එකට එකතු වෙලා. ඊට පස්සේ රටවල් විදිහට අපේ පන්තිය බෙදලා ඉන්නවා නම් මම කියනවා ඒ රටවලුත් එකතු කරගන්න. දැන් සද්ද ටිකක් වැඩි වෙනවා. ඒ නිසා මම කියන්නේ අපි අද දවසේ හිතන්න ඕනි දේ තමයි මුළු ලෝකෙම එකට එකතු වෙලා කම්කරු ව්‍යාපාරය මේ තියෙන අද දවසේ අපි මාතෘකාව අරගෙන තියෙන ගෝලීය අධිරාජ්‍යවාදය සහ ජනප්‍රියවාදයේ අර්බුදය මැද සමාජවාදී විකල්පය සඳහා අපි පෙළ ගැසෙන්න ඕනි කියන එක මම ඔයගලන්ට